මගේ නම රොෂේන්. මම මේ වෙද්දී ලංකාවෙන් පිට ජීවත් වෙන්නේ. මම ව්‍යාපාරයක් කරනවා. මට ගිය අවුරුද්දේ අන්තිම කාලෙදී ලංකාවේ ස්ටොක් මාකට් එකට සම්බන්ධ වෙන්න ඕන කියලා අයිඩියා එකක් ආවා. ඉතින් ඒ නිසා මම YouTube එකෙන් ඒ සම්බන්ධව තියෙන වීඩියෝස් බලලා ඊට පස්සේ ලංකාවේ තියෙන බ්ලොග් ෆර්ම් එකක් සම්බන්ධ වෙලා account එකක් open කරගත්තා. ඊට පස්සේ මම ඇත්තටම මේ සුළු මුදලක් ඒක ඉන්වෙස්ට් කරා. කරලා ටික දවසක් යද්දී ඉතින් මට තේරුණා මෙහෙම කෙරුවට මට කිසිම මේක සම්බන්ධව අයිඩියා එකක් නැහැ. ඒ නිසා මම මේක පොඩ්ඩක් ස්ටඩි කරන්න ඕන කියන අදහසක් මට ආවා. ඊට පස්සේ ඉතින් මම ආයෙත් YouTube එකෙන් එක වීඩියෝස් බලද්දී මට සිනමා ඉන්වෙස්ටිං කියන channel එක හම්බුණා. ඉතින් මම ඒකේ වීඩියෝස් ගොඩක් බැලුවා. එතකොට මට තේරුණා මට මේ channel එකෙන් මට මෙයාලගෙන් ඉගෙන ගන්න දෙයක් තියෙනවා තව. ඒ හින්දා මම මෙයාලත් එක්ක සම්බන්ධ වෙන්න ඕන කියලා. ඊට පස්සේ මම මේ අවුරුද්දේ මාර්තු වල සිනමා ඉන්වෙස්ටිං එක සම්බන්ධ වෙලා ඒ කෝස් එක පටන් ගත්තා. ඉතින් කෝස් එක කරගෙන යද්දි මට තේරුණා මම ඊට කලින් හිතාගෙන හිටපු දේවල් ඇත්තටම වෙනස් නේද? කොහොමද අපි කොහොමද මේ shares purchase කරන්න ඕන, අපි මොන time එකේද ඒක sell කරන්න ඕන, ඇත්තටම company එක value එක මේ බලන්නේ කොහොමද, ඒක අපි මේ දැනගෙනද මේව purchase කරලා තියෙන්නේ කියන එක මට තේරෙන්න ගත්තා. ඉතින් කලින් මම කිසිම දෙයක් නොදැන තමයි මේකට සම්බන්ධ වෙලා තිබ්බේ. ඉතින් මට මේ course එක කිරුවෙන් පස්සේ සෑහෙන ලොකු දැනුමක් ආවා. මේක ඉන්වෙස්ට් කරද්දී කොහොමද අපි හැසිරෙන්න ඕන කියලා. විශේෂයෙන්ම ඒ මයින්ඩ්සෙට් එක සම්බන්ධයෙන් ලොකු දෙයක් වුණා කියලා මම ඇත්තටම පිළිගන්නවා මේ කෝස් එක හරහා. මොකද කිසිම channel එකක අපිට අර බේසික් ටික කියලා දුන්නට මේ වගේ මයින්ඩ්සෙට් එක තියාගෙන අපිට ඉදිරියට යන එක සම්බන්ධ මට නම් වීඩියෝස් හම්බෙලා නැහැ. ඉතින් මේ කෝස් එකෙන් මට ඒ දේ හම්බුණා කියලා මම විශ්වාස කරනවා. ඉතින් මට මේ අවස්ථාව ලබා දුන්නාට ස්තුතියි.